Loompa, doopity-doo. I have pineapple waiting for you. Show me how to open it. No. Open it up just like this. Oh, nice. ඇත්තටම මේ සුපර් මාකට් එකෙන් අපි කනවා වගේ නෙවෙයි ෆ්‍රෙෂ් මේවා පික් කරලා කනකොට හරිම රසයි. පුගෙඩි දෙකක්. හලෝ. ඔන්න අපි අද මෙල්බර්න් වල ඉන්නේ. ස්කූල් හොලිඩේස් වලට මෙල්බර්න් ඇවිල්ලා. ඉතින් අද අපි යනවා යාරා වැලි කියන තැනට. යාරා වැලි වල තියෙනවා රේනස් ඕචර්ඩ් කියලා තැන. එතනට අපි යන්නේ ෆෘට් පිකින් වලට. ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලෝගේ අවුරුද්දේ හැම දවසකම ෆෘට් මොනවා හරි varieties 8ක් හරි තියෙනවා පික් කරන්න පුළුවන්. ඉතින් අද මම හිතන්නේ අපිට තියෙනවා කිවි, දෙලුම්, ඒ වගේ ප්ලම්ස්, ඒ වගේ පළතුරු ටිකක් තියෙනවා. හරියටම ෂුවර් නැහැ. අපි ඉතින් ගිහිල්ලා තමයි බලන්න ඕනි මොනවද අද අපිට කඩන්න පුළුවන් ෆෘට්ස් කියලා. මේක ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අපිට pick your own කියලා මේ ෆෘට් පිකින් අපි යනවානේ. මේකේ හැබැයි ඒගොල්ලෝ අපිව ට්‍රැක්ටර් එකකින් ඒ තැන් වලට එකයි යනවා. ඒ කියන්නේ guided tour එකක් තමයි යන්නේ රේනස් ඕචර්ඩ් එකේ. ඉතින් හැමෝම excited කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. පොඩ්ඩෝ දෙන්න කොහොමද? Loompa, doopity-doo. I have pineapple waiting for you. ඒගොල්ලෝ එක භාෂාවල් වලින් සින්දු කියනවා. ඉතින් අපි ඩොරින් අපේ යාළුවා ගෙදර තමයි අපි ඉන්නේ. ඉතින් ඩොරින් ඉඳන් පැය 1යි විනාඩි 15ක් නේ? ඔව්. කොච්චරක් වෙලා යනවද? පැයයි විනාඩි 10ක් වගේ යනවා. ඔව් පැයයි විනාඩි 10ක් විතර යනවා. ඉතින් පොඩ්ඩක් අපි පරක්කුයි අද. ඒ කියන්නේ ඒකේ ටයිම් ස්ලොට් එකක් බුක් කරන්න පුළුවන්. ඉතින් අපි බුක් කරේ අද 1ට. ඉතින් බලමු අපිට එකට ය아가න්න පුළුවන් වෙයිද කියලා. මම දන්නේ නැහැ ඒගොල්ලෝගේ කියන්නේ හැම පැය භාගයකටම ඒගොල්ලෝගේ ටුවර් එකක් යනවා. ඉතින් සෙනග ඉන්න විදිය අනුව තමයි මම හිතන්නේ ඒක අපිට ඊළඟ එකට යන්න පුළුවන් වෙයිද කියලා තීරණය වෙන්නේ. අපි ගිහලා බලමු කොහොමද කියලා. ඉතින් ඒගොල්ලෝ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒගොල්ලෝගේ ඒ ගයිඩඩ් ටුවර් එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා. මෙන්න මේ තමයි රේනස් ඕචර්ඩ් වෙබ්සයිට් එක. ටයිම්ස් තියෙනවා ඔයගොල්ලන්ට බුක් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ you pick orchard tours අපි ඒක තමයි බුක් කරේ. මේ වගේ ට්‍රැක්ටර් එක ඒකේ 30කට යන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිව එක්කන් යනවා ඒ පළතුරු ගස් තියෙන දිහාවලට. ඒගොල්ලෝ කියන්නේ ඉතින් ඒගොල්ලෝනේ දන්නේ කොයි ගස්වලද ඒ කාලෙට පළතුරු තියෙන්නේ කියලා. ඒ නිසා තමයි guided tour එකක් විදිහට අපිව ඒක එක්ක කරගෙන යන්නේ. ඉතින් අපේ යාළුවොත් යනවා ඉස්සරහෙන්. අපි ඒගොල්ලොත් එක තමයි යන්නේ. ගිහිල්ලා ඉතුරු ටික පෙන්නන්නම්. මේ රට මගේ රට මා ඉපදුණු රට හැදේ නැවදෙන රට මගේ මමා රට මේ රට මගේ රට මා ඉපදුණු රට හැදේ නැවදෙන රට මගේ මමා රට Ranwan Patai Samanelia Rosamale Panibilagia Ayatavi A Samanelia Mawali Panibonta ෆාම් එකට ආවා. ඔන්න අපි දැන් තමයි ෆාම් එකට ආවේ. වෙලාව හරියටම 1:06යි. කිව්ව ගා වෙලාවටම ආවනේ. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් කිව්වනේ අපි පොඩ්ඩක් පරක් වුණා කියලා. ඉතින් අපි ඒගොල්ලන්ට කෝල් කරා අපි පරක් වෙනවා කියලා කියන්න. හැබැයි ඒගොල්ලෝ කිව්වා කමක් නැහැ කියලා. මොකද මේ දවස්වල ස්කූල් හොලිඩේස් නේ විනාඩි 20න් 20ට ඒගොල්ලන්ගේ ටුවර් එකක් යනවා කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඔන්න අපි ආවා රේනස් ඕචර්ඩ් and නර්සරි කියලා ගහලා තියෙනවා.
මෙන්න ඉතින් ඕස්ට්‍රේලියාවේ කියලා කිව්වම හැමෝටම මතක් වෙන එක්කෙනා. කවුද පුතේ? Kangaroo. Oh, babyත් ඉන්නවා නේද? Kangaroo ට babyත් ඉන්නවා. Look here. Nice. Diana, look here. We're going. Hi, Napia. Can you stop me? වීඩියෝ එක ඕන පුතේ. මෙන්න අපි යනවා කිව්වා වගේ අපි ට්‍රැක්ටර් එකක් කරන්නේ අපි ඔය යනවා කිව්වේ මෙන්න 30කට යන්න පුළුවන් කියලා තමයි ඒකේ කිව්වේ. Are we going on that thing? Yes darling. Amazing. Why මෙන්න මේ වගේ එක තමයි අපි යන්නේ. aren't we stopping? ඉතින් අපි යන්න එපා පුතේ අතරට ඉස්සරවම. මේ fresh orange mandarin එකක් නේ? mandarin ද ලයින්ද මොනවද මන්ද? හෙවනේ යන්න තියෙන. එතන ගිහිල්ලා යන ටික විතරයි නේ. peach cafe එකකුත් තියෙනවා. එයාගේ දන්නේ පුතේ ඔක. ඒක එයාගේ දාන්න. ඒක දාන්න. බව් වගේ. බව්ව එකක් මේව කරපු ගමන් එයා ආවා. ඔන්න ලස්සන යාළුවෙකුත් අපිට හම්බුණා. Some chickens and lambs under the sheltered area just above the cafe. You can go and have a look at that hat. Okay. So, do we get the tractor from this? We've got one tractor that's going to go over for you guys. It's full. So, then we will get you guys permission. Thank you. මොනවද කරන්නේ බව්ව ඉන්න? On Florida today. ඉතින් මං හිතන්නේ මොකද ලූස් තාවේ ඉතින් මේක I'd go. ඔන්න අපිට විනාඩි 20ක් විතර ඉන්න වෙනවා. ට්‍රැක්ටර් එකක් දැන් ගිහිල්ලා ආය එනකම්. පොඩි කැෆේ එකක් තියෙනවා මෙතන. ඒකෙම souvenirs එහෙම තියෙනවා මේ ලස්සන t-shirts. Nice. ගාන කොහෙද තියෙන්නේ බලමු. Coffee mugs, rain ponchos. I need to wash my hands. Stop calling a doggy to a dog. That's fun, Nathan. මේ බලන්න yellow nectarine. Yellow nectarine and strawberry. ඒගොල්ලෝ මෙතන මම හිතන්නේ මේකේ හදනවා ඇති apricot and red center lime jam වර්ග ගොඩක් තියෙනවා මේ හරියේ. අපිට යනකොට ඉතින් අරන් යන්න පුළුවන් රස බලන්න කොහොමද කියලා මම හිතන්නේ samples උත් තියෙනවා මෙතන. මොකද ඔන්න අපි කට්ටියම දැන් යන්න හදන්නේ. අපිට bags තියෙන you can pick fruits. අපිට කඩාගෙන කන්න පුළුවන්. පුතාට කැමති fruits තියෙනවා නම් ගහෙන් කඩාගෙන කන්න පුළුවන්. When you pick bags ල වයින් කරලා ගන්න වෙනවා. එහෙමද? ඔන්න අපි යනවා ඕචර්ඩ් එකේ. මේ මොනවද ගෙඩි මේ චූටි ගෙඩි තියෙනවා.
හරි ලස්සනයි. මේගොල්ලෝ ඉතින් මේ හැම තැනම තියෙනවා ගෙඩි පොඩි පොඩි ඒවා. ඒගොල්ලෝ අපිව එක් කරගෙන යනවා ඒවට. ඕ මෙන්න මේ යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක. They are the juicier. This just is based off ripeness. So the higher they are, the longer they take to ripen. It's just the way the tree works for a plum. So by all means, start picking. This is what they look on the inside. This is why they're called red blood plums. If you can't really see them because your sunglasses, just put your sunglasses down a little bit. They Yeah. colour quite a little bit. No, the dog. The dog is there, but the dog like them, yeah? we didn't want to pet. Alright. Put you want a bag? Yeah, the dog we didn't want to pet. Ah. Mom, don't Hey. go near the trees on this side. Huh. The dog we Okay. They're actually born with it. Daddy. Don't On a go dada. near trees in that side. Because the dog we So didn't just want like to pet. people, dogs, cats, any animal in the world, කාලා බලන්න. they all get sunburned. Dog we Juicy the. Fruit can get Juicy sunburnt, one? trees can get sunburnt, leaves can get sunburnt, grass can get sunburnt. රසයි. Anything that has some Yes, sort of yeah, you life want one? form that can ඔන්න අපි කඩාගත් එකක් කාලා බලමු. මෙන්න die. රතුම රතු පාටයි. So just as much as fruit can get sunburnt, it actually gets affected. හරිම රසයි. Put you want to try? The weather can Little bit. affect how you feel, හරිම රසයි. your mood, how energetic you are. All these sorts of Plums. things actually Plums. are affected by the weather. So fruit change based on the weather. I want to buy that. Anyone? අතරම මේ I want to buy සුපර් මාකට් එකෙන් අපි කනවා වගේ නෙවෙයි. ෆ්‍රෙෂ් මේවා පික් කරලා කනකොට හරිම රසයි. And if it's raining and stormy, they actually can't really be picked because they can drown. But otherwise, if it's just like a really cool day, they tend to be a bit sweeter because they tend to harden up and take all the nutrients from the clouds and all that sort of stuff and make the food nicer. So although it is worse for tours when it's a little bit rainy and cold, the fruit's actually a lot nicer. So when it's hot and plum in here, please. හා. it's very nice to ප්ලම් අර උඩ තියෙනවා කඩන්න අමාරු. but the fruit technically does taste a little bit worse. That doesn't mean the මේ fruit tastes තියෙන අමු ඒවා. bad. It's just not as sweet. I don't have any. You really can't help it unless you put ice blocks on them, and that still wouldn't really do anything. මේ උඩ කඩන්න පුළුවන් නේද? Yeah. So by no means am I going to make you rush at all today. We can spend 45 minutes here and then just look at the rest of the stops if we wanted to. But I will always You want to try this say one? we'll jump back on the tractor in just a moment. Yeah. Do not just run back to the tractor. Maybe grab one or two more fruits, eat one more, put one more in your bag, and then head back down. Don't rush. Just be efficient with the time. So we're giving it an hour. It's around an hour and 10 that we usually get through in. So if we're very good with our time, I've had tours with ආහයි පුතේ. people යමි. through 12 fruits and we got back කාලා බලන්න කොහොඳයිද 5 කියලා? minutes there and we're able to try jam, How is it? walk around a little bit. යමි නේ. It really depends on how quick you guys are. දාගෙන ඇටද? Hold or Please not run and rush and, take your time still, but just remember the possibility of maybe having more fruit. We're also outside of the sun, so we will try and get on the tractor a little bit quicker, and I'll ask you guys to stay in the shade a little bit more. පොඩි සත්තු Because කාලා the sun තියෙනවා. is giving off quite a bit of UV. ඔන්න මං ගෙඩියක් කඩාගත්තා මෙන්න. Otherwise, what we'll do, guys, so this next stop here is yellow peach. yellow peach. Yellow peach. So you guys can go either side of this row here. So it's one with coming out the front of it. The best way to find a good yellow peach is first you're going to look for the tree with the most peaches on the floor. This indicates that the tree is growing very rapidly and it is, I guess, ripening the fruits at a faster rate than the others. Also what you're going to look for is just very dark coloured peach. Not too dark, because too dark might mean over ripening.
But if it's a lot darker than the rest and it's still a little bit firm and a bit squishy, perfect, okay? Otherwise you guys can head just up here. You can go either side, you don't have to be on the one side. So yeah. මේ පුතේ, you want to pick this the one? row to my right just here, that is persimmon. කාලා බලන්න Dion. Persimmon will be You can eat it. Dion. Okay, ඒක දෙන්න මමිට. save it. That peach is disgusting. දැන් අපි පික් කරේ yellow peach එකක් හරිම රසයි. ඒක හරි crunchy. මම හිතන්නේ ගොඩක් ඉදිලා නැහැ. නමුත් අපිට මේ වගේවා මේ try කරන්න හම්බ වෙන්නේ නැහනේ. මොකද කියන්නේ? රසයිද? හරින්ද? That's the difference between yellow and white peach. කාලා බලන්න එපා ඉතින්. මේ Terrible. කඩනොත් ගෙඩියා. රතන එකක් තියෙන උඩම. So most yellow and white fruits. ඒක හොඳයි නේ බලන්න. කාලා බලන්න. ඒක කවුප් එක. මොනවා කාලා බලන්න. Pretty okay. And the white ones will be fruit fruits actually don't matter. මේ බලන්න ලොකුම ලොකු එකක්. Peachy. There's a peach tree there. මෙන්න බලන්න මම ලොකු peach ගෙඩියක් පික් කරා. Liana, look at this one. Big one. You want to hold this? I see a peach. No? Oh my god, I didn't see that. Can you give me Ika that kala. peach? Surrounded with the leaves? Which one? The This one? No. This one? That's, yes, surrounded Okay. from the leaves. Look. I have so much food. රසයිද Nathan? රසයිද? I have so much කොහමද දනු රසයිද? fruit. ඔයා දැන් මොකද කියන්නේ? කෑවද? මේක හොඳයි. හොඳයි නේ? Mhm. අම්මා කොහමද? Peach. හ්ම්. ඔවත් YouTube එකේ යනවාද? ඔව්. හරිම රසයි මේ ටිකක් අඩුවට ඉදිච්ච එක රහයි නේ? වෙනම රසක්. ඔව්. එකක් අත්තේ. හ්ම්. දැන් වල ලොකු ගෙඩි තියෙනවා. ලස්සන ගෙඩි. ලොකු ගෙඩි දෙකක්. That leaf looks like a banana. Everyone's ready. I'll just get you guys to follow me out here. We'll go on next stop, which is yellow peach කඩාගෙන ඔන්න අපි දැන් තව තැනකට යන්න හදන්නේ. හරිම රසයි. And here's surrounded off. පොයි යනකනොත් මේ බොරුවක් කියාගෙන දෙන්නේ. ඔව් ඔව් දැන් මේ බැටරි ලෝ වෙලා හැබැයි 119. Charge කරන බැංක්. charge කරලා ආවේ. හැබැයි ඒක දිගට මේක කරන්නේ පැයකට වැඩිය මම හිතන්නේ තියෙන්නේ නැද්ද නැහැ. There's a bee right there. ඒක ඔයාගේ හැට් එක. මේක දාන්න. දැන් ඉවරයිද? Hi, Dad. Hi, Mom. Hi Dion. Hello. Yeah. Oh. Are we going to be on YouTube? YouTube, yes. Yay. Yes. Hi everyone. there isn't necessarily a wrong way. There's just a right way. So you'll notice these are quite an oval shape on the top. What you're going to do is, so this is the bit where you pull it off the tree. You are going to pinch right near the top of it. It'll open up just a little bit. Open it up just like this, Oh, nice. and you can take the pip just out. been doing it wrong for 20 years. And then the reason for you doing this is actually to check for bugs. Ah. Now there won't be any bugs in these ones, they're too young, wrong sort of breed, and we actually don't have the bug that gets in apricots here. So the only bugs that we have here are fruit flies, okay? So that means they'll only go for the rotting fruits, they don't go for fruits that are alive. So these ones here will never have an insect in them. But I mean, if you ever find a random apricot tree in another place, might just be an insect in them. So
that's how you open up an apricot. So, I mean, I guess today you're just going to eat an apricot without a seed. These are called freestones. So, stone fruits, there is two different types. There is a freestone and a clingstone. So, it's not quite like the clintstones, although the clintstones are clingstones. So, clingstones are ones that hold on to the fruit. So, they hold on to plums, nectarines, peaches, them sorts of things. Now, freestones are things like apricots, because as you could see, I could just flick that out. So there are actually different types of stone fruits. So yeah. Feel free to mid-season apricots. So they're probably the second best types of apricots. Now, the early apricots are usually the better ones. Now, this isn't because of the apricots, it's actually because of a half-breed. So, well, it's actually a little bit more than half. It's 60% apricot, 40% plum. They're called apriums. They only come at early times, and they're a lot bigger, a lot juicier, a lot sweeter. You have just the sun on them, but these are probably the second best. So, that's okay, I guess. But otherwise, you've got very good peaches today. ඔන්න එයා කිව්ව විදිහට මම ඕපන් කරා. මෙහෙම තමයිලු ඇප්‍රිකට් එකක් ඕපන් කරන්නේ. හේතුව එතකොට මේ ඇතුලේ තියෙන සීඩ් එක වෙන් කරන්න පුළුවන්. ඇතුලේ බග්ස් ඉන්නවද කියලා අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. සීඩ් එක මෙහෙම අයින් කරා. They're just very expensive. Dad. They need those. Because apricots, when they ripen, they fall off. මේක ඕපන් කරන විදිහක් තියෙනවා. ඇප්‍රිකට් එක කඩා ගන්නවා. Once they ripen, they're on the peaches. අරගෙන ඒකේ අද තමයි ඒක ඉගෙන ගන්න. They're rotten. මෙන්න මෙතන තද කරන්න And මෙහෙම. then they might fall off. මෙහෙම තියලා මෙහෙම කරලා ස්ක්වීස් කරන්න. ඔන්න ඇප්‍රිකට් එකක් කඩන හරි විදිය. ස්ක්වීස් ඉට්. ඔය යා. ස්ක්වීස් ඉට්. එතකොට ඇතුලේ බග් ඉන්නවද කියලා බලන්න පුළුවන්ලු. මෙහි ඒ වගේ බග්ස් නැහැ කියලා කිව්වා. ඔන්න මේ විදිය තමයි හරියට ඇප්‍රිකට් එකක් They're very thick. කඩා ගන්න. රස බලන්න කොහොමද කියලා. But yeah, apricots usually, no. because these are quite young, Fresh. only just fruited a couple of weeks ago. ෆ්‍රෙෂ් නිසා රහයි. That many on the floor. The only ones around that will be our final stuff. Okay. Awesome. So the citrus can either be some grapefruits. So we have two different types of grapefruits. We have a yellow and a pink. They're completely free to take home. So there's no sort of hidden things about it. They're free, but they do affect heart medication. So if you're on any heart medication, but we also have orange and mango. Definitely orange. මේ ඔක්කොම තියෙන්නේ ඉදිච්ච ඇප්‍රිකොට්. මේ පැත්තේ තියෙන ඕගොල්ලන්ට පේනවා ඉදිලා නැති ඒවා. මේ තියෙන්නේ ඒවා ඉදිලා නැහැ. මං හිතන්නේ මේ ටික මේ පැත්තේ තියෙන ඒවා ඉවර වෙනකොට අර පැත්තේ Is when it's a sort of older apricot when they've been on the tree for about 3 weeks and all of them are starting to ripen and fall. pick one. Show me how to open it. No. You have to squeeze it. May line no. May line එකක් තියෙනවනේ. This line here, then you have to squeeze like this. Put your thumb on that line and squeeze. Squeeze it. Right. Squeeze. More. Harder here. Maybe a little up there here. you go. Yes. There you go. Now open it. See? Can you see any bugs inside? No, right? It's a clean one. Yeah, you can remove the seed and eat. Try it. Total like Try it, Liana. 25 figs. Oh, maybe not. We didn't get 25 figs. Yeah. No. So we've got 10 minutes left until that will be our final stop. Okay. Awesome. So the citrus can either be some grapefruits. So we have two different types of grapefruits. We have a yellow and a pink. They're completely free to take home.
So there's no sort of hidden things about it. They're free, but they do affect heart medication. So if you're on any heart medication, unfortunately. But we also have orange mango. So it's definitely orange. මේ ඔක්කොම තියෙන්නේ ඉදිච්ච ඇප්‍රිකොට්. මේ පැත්තේ තියෙන ඕගොල්ලන්ට පේනවා ඉදිලා නැති ඒවා. මේ තියෙන්නේ ඒවා ඉදිලා නැහැ. මං හිතන්නේ මේ ටික මේ පැත්තේ තියෙන ඒවා ඉවර වෙනකොට අර පැත්තේ Their colours on the inside. So what you're looking for is you're looking for a purpley dark red. Okay. So try some of these, but remember it's best. What was that? ෂෝයිනේ පුතේ ගහින් කඩාගෙන කෑවද? නයිස්. අහිමිට බහින්න බිමට. Careful behind පුතේ. I don't need යන්නද? to. I don't need to. You don't need to. ලියානා මල්ලි කියන රසයිලු පුතේ. ගහින් කඩාගෙන I කාලා. can hold it. Do you want me to get one for you? Do you want me to get one for you? අක්කව Do you ගන්න. want me to get one? Emperor. And the Aura. I like Aura have very, very thin skins. Yeah. Very easy to peel. Some of them are like tomatoes. Or like almost shiny. Yeah, this one's stuck with tomatoes. They are what's also called Chinese vegan mangoes. ඔව්. Is this a good one? I did. හරි ලස්සනයි ඉතින් මේ ගෙඩි දකින්නකොට. මෙල්බර්න් ඉන්න අය මේකට ඇවිල්ලා නැත්නම් හරි ඔයගොල්ලෝ මෙල්බර්න් නිවාඩුවට ආව වෙලාවකට මේ ඕචර්ඩ් එකට එන්න කැමති නම් මම ඔයගොල්ලන්ට ඩීටේල්ස් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයගොල්ලන්ට එතකොට ඒ ඩීටේල්ස් බලාගෙන බුක් කරලා එන්න පුළුවන්. අපි ඔන්ලයින් බුක් කරලා තමයි ආවේ. ඊයේ රෑ බුක් කරා. ඊයේ රෑ තමයි ඩිසයිඩ් කරේ අපි අද මෙහෙ එමු කියලා. එහෙම ලොකු අවුලක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ට්‍රැක්ටර්ස් පහක් කොහෙද තියෙනවා. එකක 30 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් දැන් අද මේ වෙලාවට එහෙමනම් ලොකුවට සෙනග අපිට හිටියෙත් නැහැ. සෙනග ගොඩාක් දැක්කේ නැහැ අපි. අපි දැන් යනවා ඔරෙන්ජස් බලන්න. But it is what is in about 85% of all of your orange juices. So this is usually what your orange juices are made of. Especially the more organic ones, the ones with less sugar in them. Usually this one. Otherwise, these are Allendale mandarins. A lot sweeter if you get the right one. Probably better a bit higher since they tend to grow higher I found a big one. and they take a lot of sunlight to become ripe. Yeah, I'll come with you. ෆික්ස් කන්නේ So if you see one, by all means jump in. Just make sure the net can touch the floor, okay? ආ So birds are actually constantly watching to see if they can come and get the figs. When you feel a fig that is ready, they it's like tissue paper holding them together. They are very, very. Should they have no green? No green. They should all be no brown. green. If you Figs can't කනවද? find any, either move on to the next tree or look up. My dad's already getting heavy.
It should be no green, right? Well, they can be green, but the best ones will probably have no green. No green. So these figs have only just came into season, so quite a lot of them won't be ready yet. But when you find one that is ready, they're amazing. These trees are a bit young here. යා. බලන්න පුතේ ගෙඩි තියනවද කියලා? I can't see. Figs තමයි මේකේ තියනවා කියන්නේ. ඒවා හැබැයි තාම පොඩි ගෙඩි තියෙන්නේ. ටිකක් green වගේ. ඒක නිසා මං හිතන්නේ එච්චර figs කන්න කැමතිත් නෑ. ඔව් ඒක තමයි. try කරනවද ඒක? වැඩක් නෑ නේ ඒක කන්න බෑනේ නේද? green එක. මේ පැත්තේ කොම් පුංචි ඒවා තියෙන කන්න. ඔව් ඒක තමයි. මෙන්න මෙතන දෙකක් තියෙනවා බලන්න. මෙන්න තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න අපිට ඉදිච්ච figs හම්බුණා. මේවා මෙහෙමද කන්නේ? ඔව්. ඒ යැල වෙනවා බෑනේ. මං මේක මෙහෙම අපල කන්න තියෙන්නේ. කලා තියෙනවා. ඇලෙනවා වගේ නෙලිය. ඒක පොඩක් මේ බුඩාරියක් තියෙනවා මේ කරපේ. ඒක. හකිත. එහෙම නම ෆික් එක. ඒක. හැබැයි නිකන් හොඳට හුරු පුරුදු ගහක් වෙනවා. මොනවද ඇතුලේ තියෙන්නේ? කාලා බලන්න. ආදේද කන්න? ඔක්කොම එකට මේ චූටි කැල්ලක් දෙන්න. ඔක්කොම එකට කන්නේ. කාලා බලන්න. මේ කරනවද? පොත්තක් කනවද? ඔව්. try. මම හිතන්නේ මේ fig හරියට. fig මං අද තමයි ඇත්තටම කෑවේ. ගලවලා ගන්න. මගේ ටේස්ට් එක නෙවෙයි හැබැයි. මේ ලංකාවේ පළපුරක් තමයි මේක. අසයිනේ. අසයිනේ. ටෙස්ටි නමයි එක තැන. හරි හොම තියන්නේ. හරි. ඔන්න මේක මොකද්ද කිව්වේ? white peach නේ. ඔන්න white peach. බලමු කාලා. හරිම රසයි. හරිම රසයි. Can you get one for me? යා. කාලා බලන්න කැමතිද කියලා පුතා? How do you eat them? They're so furry. You can't eat fur. You can eat it with fur. Eat it. දවල්ට බඩු පිරෙනවද? You don't like it? Don't like it with it. Got in my tongue. I just put these all over me. I've got one here. John. Are you going to eat it with fur? I'm going to try my knife. දානු මොකද්ද කැමති මේක මෙච්චර වෙලා කාපු වගේ? white peach? Crunchy and sweet. I'm kind of already on the phone. අත්තම්ම. හම්බුණාද එක? white peach. අක්කට ඕනේද? You want one? white peach. 12ක් තියෙනවා. ඔන්න අපි යනවා. දැන් නම් බඩ පිරලා තියෙන්නේ අපි ගත්තත් එක්ක. මේ ඩැඩි. මේ මොනවද පුතේ? නෙක්ටරින් නේද? රසයිද නෙක්ටරින් ඩැඩි? හොඳේ හොයාගන්න. මේක චූටි ගෙඩියා. ඔන්න දැන් මේ මොන නෙක්ටරින්ද? whiteද? කාලා බලමුනේ whiteද කියලා. නෙක්ටරින්
Any bees? Bees. ඉදිලා නෑ මේවා හැබැයි නේ පුතේ? I'm waiting for bee to eat. bee to eat it. රස නෑ ඒක නම් හැබැයි. ජූසි එකනේ. රසයිද? මෙච්චර වෙලා කාපු යෝගේ මොනවද කැමතිම ඔයා? Do I have blood coming out from my Favorite teeth? plums. Do I have Plums blood coming rasa. out of my teeth? Yes, sour. ඉදුණු ඒවා රසයි. මමත් හැබැයි කැමතිම ප්ලම්ස් වලට. දියෝනේ ඕක හෙවින. කාලා බලන්න එක හොඳයිද කියලා. පීච් එකක් නේ? yellow peach. I think this is a mixture. Why is it yellow and yellow? ඉදිලා නැද්ද? හොඳයි. It's all yellow. බාගෙක දිලා. බාගෙට දිලා. පුතේ මෙහෙම ගස් වලින් කඩලා අපිට කන්න හම්බෙන්නේ හරි අඩුවෙන් මැනික. Is the let's see. Is the deeper colour going to be juicier? Yes and no. ඕම හෙල්ද හෙල්දි So දවල් these කන කන. really. පුතේ හොඳයිද ඒක? I already like it? Wait, why does that have two holes? මේ මේකේ බූල් නේද මේ යන්නේ? මෙහෙම කරාම. ඒව කමන්නේ නේ. කනවා කෑමක් ලොවෙත් නැති වෙන්නේ. What is that? අඩි ගාලා ආවන් පස්සේ දවල් කනට කන්නත් එපා. ලියානා හායි. බී කෙනෙක් කියන්නේ නැති. There are no bees. Come. Bees are over there in the house. Are you going to try jam, dear? Liana? Okay. Okay, ඔන්න මෙතන අපිට jam try කරන්න. Double dip these though. Yeah. Don't double dip, okay? Have you got strawberries? There's some in these. Uh-huh. There you go, strawberry. Strawberry. Dion, you want to try strawberry? Strawberry jam? So why did you come? You said you want to try. Daddy, you want to try some? Yes, I got. Okay. Atama. If you guys like any of the jams, we do offer these inside. It's completely organic. Apricot. And all homemade. Nectarine. Apricot. Charged at $10.50 a piece. Uh-huh. For two is $20. $20, okay. I'll try the blackberry jam. I'll try the blood plum. On the blood plum jam එක try කරන්න හදන්නේ. When you're done with the sticks, you just put them back down in here. That's right. You want to try? Harinda. Any jam? All good. Apricot. Me apricot. Well then carry get it fruit. That is jam. Don't double dip. Yeah, just try. Thank you so much. Through that pathway off the left hand side. Yeah, okay. Thank you. Yummy. Yummy there. Apricot one? There's a type of. There's something over there. That's a peacock. Yeah. Oh, ඔන්න එහෙනම් අපි ෆෘට් පිකින් නුත් කරා. කොහමද දනු දැන්? හොඳ ගණන්නේ. දැන් ටෙම්පරේචර් කීයක් විතර ඇද්ද මෙහෙට? දැන් 26ක් විතර ඇති. 26ක් විතර ඇතිනේ. අපිට නම් ලොකු අවුලක් නෑ අපි ඉතින් ඩාවින් වලින් දන්නේ. ඒක නිසා එහෙනම් ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ ආපහු ගෙදර. නේ බයි බයි. එතන. Oh! We want to have a bouncer. We like to have a bouncer. ලියාන පස්සට එන්න පුතේ පොඩ්ඩක්. ලියානා පොඩ්ඩක් පස්සට එන්න පුතේ මට පේන්නේ නැහැ ආයෙනවා. ඔන්න අපිට ලස්සන බල්ලෙකුත් තමයි ලියානට. Yogi, to Liana. I want the same dog of this. You want the same? He doesn't bark though. Ute, that one is dirty.
ඒකත් පුගේ තමයි. බර්ගර්ගේ බර්ගර්. ඩියෝ ධනුෂ්කටත් දෙනවා. මගෙත් එක්ක ඉස්සලා දෙල්ලම් කර කර හිටියේ. ලියානා He ලියානා mostly likes me give how he ලියානා dances. please ලියානා